අයිබෝන් ළමයි. අද අපි කතා කරන්නේ ශීතකරණය හා වායු සමකය ගැන. Refrigeration and air conditioning. ශීතකරණ යන්ත්‍ර හා වායු සමන යන්ත්‍ර යන දෙවර්ගයේම පොදු ක්‍රියාවලිය වන්නේ ශීතකරණ ක්‍රියාවලිය හෙවත් උෂ්ණත්වය අඩු කිරීමේ ක්‍රියාවලියයි. මේ සඳහා භාවිත කරන සැකැස්මක් තමයි මේ පහතින් දැක්වෙන්නේ. හරි. PS කියන්නේ ක්ෂමතා සැපයුම. power supply එක. හරිනේ. TS උෂ්ණත්ව පාලක හේවත් තාප ස්පර්ශකය. හරිනේ. උෂ්ණත්ව පාලක හේවත් තාප ස්පර්ශකය. කොම් කියලා කියන්නේ කම්ප්‍රෙසර් එක. මේ ඉතින් මේ පිස්ටන් එකේ කම්ප්‍රෙසර් කරන එක තමයි සම්පීඩක තමයි මේ තියෙන්නේ. K1 K2 කියන කපාට. හරිනේ. මේ තියෙන කපාට. විවෘත වෙන සහ වැසෙන කපාට. කොන් නැත්නම් කන්ඩෙන්සරේ සංගණීකාරක නැත්නම් විකිරකය. මේ තියෙන එක. ශීතකරණය කරන පිටිපස්ස තියෙන දැල වගේ එක. කළු පාට. T කියලා කියන්නේ ටැංක්. ඒ අදාළ ශීතකාරක වායු අන්තර්ගත ටැංකිය තමයි T තියෙන්නේ. V කියලා කියන්නේ ප්‍රධාන කපාටේ වැල් එක. මේ තියෙන එක. CL කියලා කියන්නේ ශීතකරය කූලරේ. හරි මේ ප්‍රදේශය තමයි ඒක තියෙන්නේ කූලරේ. විදුලි බලය සැපයූ විට මෝටරය ක්‍රියාත්මක කළ විට පිස්ටනේ සම්පීඩනය තුල ඉහළ පහළ යයි. පිස්ටන ඉහළට යන විට K1 K2 කපාට අතර හා පිස්ටන අතර ඇති ශීතකාරක වායුව තෙරපෙන නිසා එය අධික පීඩනයට පත් වේ. මේ විට K1 කපාටේ වැසියන අතර එක්තරා මොහොතකදී K2 කපාටේ විවෘත වේ. එක්තරා මොහොතකදී අධික පීඩනයට පත් වූ ශීතකාරක වාෂ්පය සංගණීකාරකයට ඇතුළු වේ. මෙහිදී වාෂ්පය ද්‍රවය බවට පත්වන අතර එහිදී වාෂ්පීකරණයේ ගුප්ත තාපය පිටවීම සිදු වෙනවා. හරිනේ. මේ සම්පීඩනය කරද්දී ඒ වායුව සම්පීඩනය වෙනවා. K1 කපාටේ වැසී යන අතර එක්තරා මොහොතකදී K2 කපාටේ විවෘත වෙනවා. ඒ වගේම එක්තරා මොහොතකදී අධික පීඩනයට පත් වෙච්ච ශීතකාරක වායුව සංගණීකාරකයට ඇතුළු වෙනවා කන්ඩෙන්සරේට. එහිදී වාෂ්පී ද්‍රව්‍ය බවට පත්වන අතර එහිදී වාෂ්පීකරණයේ ගුප්ත තාපය පිට වේ. ඔය නිසා තමයි පිටිපස්සේ අර ශීතකරණ පිටිපස්සේ කළු පාට දැල රත් වීම සිදුවෙන ඔන්න ඔය ක්‍රියාවලිය නිසා. හරි. ඊළඟට සංගණීකාරකයේ පිටතට තාපය හොඳින් මුක්ත වීම සඳහා එම පද්ධතිය කළු පැහැ ගැන්වී ඇති අතර වැඩි වර්ගඵලයක් අයත් වීම සඳහා කම්බි කූරු රාශියක් එයට සම්බන්ධ කර ඇත. සංගණීකාරකයේ සිට ටැංකිය වෙතට එන ශීතකාරක ද්‍රවය ප්‍රධාන කපාටය V කරා යයි. හරිනේ V කරා යනවා. ප්‍රධාන කපාටයේ ඇති සීන් සිදුවෙන ද්‍රවය අධික පීඩනයේ ශීතකරය වෙතට මුදා හරින. මේ කපාටෙන් ඉතා වේගෙන් ශීතකරයේ ද්‍රවය මුදා හරිනවා. ශීතකරය තුල ඉතා අවම පීඩනයක් ඇති නිසා හරස්කර වර්ගඵලයේ වැඩි බටයක් නිසා වැඩි පරිමාවක් ඇති නිසා ශීතකරය තුලදී ද්‍රවය වාෂ්ප වීම සිදු වේ. ඒ සඳහා අවශ්‍ය වාෂ්පීකරණයේ ගුප්ත තාපය ශීතකරයේ අවට පරිසරයෙන් ලබා ගන්නා නිසා එම කොටසේ උෂ්ණත්වය පහළ යයි. ද්‍රවයක් වාෂ්ප වෙන්න අපි දන්න තාප ශක්තියක් අවශ්‍යයි. ඒක බාහිර පරිසරයෙන් ලබා ගන්න නිසා කොටසේ උෂ්ණත්වය පහළ යාමක් සිදු වෙනවා. ශීතකරයේ සිට එම ද්‍රවය සම්පීඩනයට යනවා. පිස්ටනේ පහළට යන විට K2 වැසි K1 විවෘත වන නිසා එසේ පැමිණෙන වාෂ්පය K1 කපාටේ හරහා පිස්ටනට ඉහළින් වූ ප්‍රදේශයට පැමිණේ. ශීතකරණ යන්ත්‍ර තුළ ශීතකරය අධිශීතකරණය තුළ විකිරකය ශීතකරණය පිටපැත්තේ ඇති අතර වායු සමන ක්‍රියාවලිය දෙන ශීතකරයේ වායු සමනය කිරීමට අවශ්‍ය කුටීරයේ තුලද විකිරකය කාමරයේ පිටත පිහිටා ඇත. හරිනේ AC වල ඉන්ඩෝ යුනිට් එක අවුට්ඩෝ යුනිට් එකයි දෙකක් තියෙනවා. අවුට්ඩෝ යුනිට් එක එළියේ තියෙන ඉන්ඩෝ යුනිට් එක ඇතුළේ තියෙනවා. ශීතකරණ යන්ත්‍රවල මෙන්නව වායු සමනයේදී මිනිසුන්ට යෝග්‍ය පරිසරයක් තිබිය යුතු නිසා කාමරය තුල ඇති වාතය පෙරහන් කර
නැවතත් කාමරය ලබා දෙන අතර ඊට අමතරව කාමරයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණයක්ද ඉවත් කිරීමක් සිදු කරනවා. එයා කන්ඩිෂනින් කරද්දී ශීතකරණයක් වගේ නෙමෙයි මිනිස්සුන්ට හුස්ම ගන්න පිරිසිදු වාත තියෙන්න ඕන ජල වාෂ්ප ප්‍රමාණය ශීතකර විදිහට පවතින්න ඕන. ඒ ක්‍රියාවලියක් සිදු වෙනවා. ශීතකාර ද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ද්‍රවය ඉන් පහත් තාපාංකයක් මෙන්න වැඩි වාෂ්පීකරණ විශිෂ්ට গুপ্ত තාපයද තිබිය යුතුය. මීට අමතරව ලෝහ විකාදනය නොකරන සුළු විය යුතුය. මේ සඳහා ඈත කාලේ භාවිතා වූ CFC සංයෝග වර්තමානයේ භාවිතා නොකරන්නේ පෘථිවි වටා ඇති ඕසෝන් ස්තරයට ඇති ඕසෝන් අණු මගින් ඒවා විච්ඡේදනය කරන නිසායි. ඒ වෙනුවට වර්තමානයේ භාවිතා කරන්නේ N2 වැනි ද්‍රවයන් වේ. හරි ළමයි බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.